මටත් වෙලාවකට හිතෙනවා මේ වගේ මලක් වුණා නම් කියලා. මලක් බුදුපාමුල විදින ඒ නිරාමිස සිසිලස මටත් විඳ ගන්න තිබුණා නම් කියලා. ඒ සැනසිලිදායක රූපය නැතින් දකින්නට පුළුවන් වුණා නම් කියලා. සිතෝ වාර ගාන අනන්තයි. කලාකෘතියකට පුළුවන් නම් ඒ අසමසම විරාගික රුව යන්තමින් හෝ මතු කර පෙන්වන්න. අපව ඒ බුදුරුවට යන්තමින් හෝ සමීප කරවන්න. එයත් අපගේ සිත තුළ බුද්ධාලම්බන ප්‍රීතිය ජනිත කරවන්නට සමත් වේවි. දැන් අපි පියනගන්නට සූදානම් වන්නේ එවැනි අපූර්වතම නිර්මාණයක් සියසින් දැකීමටයි. වේල්ස් කුමරේ බොහෝ දරුවන් සැබවින්ම ඒ උතුම් මුනිරජගේ ශාන්ත රුව දැකීමට පින් කර තිබුණා. වර්ෂ 1967 දී මුල්ගල තබා වර්ෂ 1972 දී සෝහසත් ධනසිට පහන් කරමින් ඒ පුදරුව විවර වෙන්නේ මේ මුළු දිවිලියම සාදු නදින් නහවාලනි. සිල්වා විදුහල්පතිතුමාගේ අවසරය මත විද්‍යාලයේ ප්‍රථම ධර්මාචාර්ය බස්නාහිර පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක අතිපූජ්‍ය හැගොඩ හේමානන්ද හිමියන්ගේ මූලික අනුශාසනය ඇතිව විද්‍යාලයේ ආචාර්ය කොල්වින් රාජකරුණා මහතාගේ සංවිධාන ශක්තිය ඇතිව වේල්ස් කුමර විද්‍යාලයේ බෞද්ධ සංගමේ සියලුම නිලධාරීන් හා සමාජිකයන්ගේ මැදිහත් වීමත් එක්ක මෙම වන්දනීය තියන වේල්ස් කුමරයට තිලිනයක් වෙන්නේ. ඒ වගේම විද්‍යාලයේ සෙසු ආචාර්ය මණ්ඩල සහ සියලුම ශිෂ්‍ය ප්‍රජාවත් මේ උතුම් කාර්යභාරයට මැදිහත් වෙනවා. කෙලෙස් සහිත සාමාන්‍ය මිනිස්රුවක් නිර්මාණය කිරීම කෙතරම් පහසුවක්. කෙලෙස් රහිත විරාගික බුදුරජාණන් වහන්සේගේ පිළිරුව නිර්මාණය කිරීම ඉතාමත් අපහසු කාර්යයක්. මේ පිළිරුව නිර්මාණය කිරීමේදී අපට අමතක කරන්න බැරිම චරිතයක් තමයි අප වේල්ස් කුමර විද්‍යාලයේ චිත්‍ර කලා ගුරුවරයෙකු කලාශූරී තිස්ස ගුණවර්ධනය. මහමෙවුනාවේ සමාධි පුදනකින් ගලා හැලෙන මෙත් මුදිතා කරුණාගුණ දහර එතුමාගේ ප්‍රතිභාව තුළින් වේල්ස් කුමර බිම සිසාරාදලා යන සමාධි ප්‍රතිමාවද සමාන නිර්මාණ ලක්ෂණ ඇතිව නිර්මාණය වූ අඩි 5 මාරක් පමණ වන මෙම ප්‍රතිමා වහන්සේ තුළින් මහා පුරුෂ ලක්ෂණ සහිත තේජස්වියෙන් අනුන් මහා පෞරුෂයක් සේම ලෝක සත්වයාගේ හිත පිණිස දසක විහිදෙන මහා කරුණාරසයකුත් කැටු වී තිබෙනවා. විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි මෙම ප්‍රතිමා වහන්සේ තුළ සර්වඥ ධාතුන් වහන්සේලා සහ ධර්ම පත්තිරු තැන්පත් කර තවත් පෝෂණීයත්වයක් මෙම ප්‍රතිමා වහන්සේට එක් කර තිබෙනවා. කැළඹුණු විලක වුවත් නෙළුම් මලක් කෙතරම් සැනසීමක් උපදවනවද? රාගයේ කෙලෙස් සහිත සමාජයක ඉපදුන සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේත් හරියට රාගයේ කෙලෙස් සහිත සමාජය කියන මඩගොහරුවෙන් පිටට පැන නැගුණු පියුමක් වගේ. මේ අපූර්ව කලාකරුවා ඒ අපූර්වත්වය අපූර්වට කැටයම් කරලා තියෙනවා. අඩි 5ක පමණ විශ්කම්භයකින් යුත් වෘත මැහෝගනී ලීයෙන් නෙළුම් මලක් ආකාරයට නෙලා ඇති මෙම මල්ලාසනය දකින දරන් කිසිත්
නිවි පහන් කරවන අපූර්ව නිර්මාණයක්. මේ අපූර්ව නිර්මාණය සාදු සිතින් වැද පුදා ගැනීම සකල දිව්‍ය සමූහයට කෙරෙන ගෞරවනීය ඇරයුමයි මේ ස්තම්භ තුලින් විද්‍යාමාන වෙන්නේ. අපි සාමාන්‍යයෙන් දකින සඳකඩ පහන්වල සඳහි අර දෙයක් තමයි නිරූපණය කරන්නේ. නමුත් මේ බුදුමැදුරේ නිරූපණය කරන්නේ ඊට එහා ගිය අපූර්ව පරිකල්පන ශක්තියක කලාත්මක නිර්මාණයක්. මේ ලෝකයේ විශාලතම සඳ පහන. අඩි 30ක පමණ විශ්කම්භයකින් යුත් අනුරාධපුර යුගයට නෑකම් කියන පූර්ව චන්ද්‍රයාව නිරූපණය කරන අපූර්ව නිර්මාණයක් තමයි මෙය. වර්ෂ 1972 ලකිසුරු විලියම් ගෝපල් විශ්වවිද්‍යාලයේ සුරතින් විවරණේ අසීමිත ශ්‍රද්ධා සිත් සමූහයක බුද්ධාගම්බන ප්‍රීතියෙන් හැලුණු දෞපිති සමූහයක අපූර්ව නිර්මාණ ප්‍රතිහාරය. සඳ පහනේ සිට උළුසෙවිලි කළ පියස්සේ ඇති බැබලෙන ඡත්‍රය දක්වාම පවතින්නේ ඒ අපූර්ව නිර්මාණ කෞශල්‍යයයි. සම්බුද්ධතාතුම් නිහිතං මහංගං උද්දේසිතං චේ තියමුත්තමං යං වන්දාමහං ඉහවේස් කුමාර වික්ජාලීනිම් මිත පුත්ද රූපං